වෙල්කම් ටු මයි YouTube channel. අද අපේ ගෙදර කුකුල් කෑම ඉවර වුණු දවසක්. සාමාන්‍යයෙන් කුකුල් කෑම ගෙද්දී කිලෝ 25ක් කිලෝ 50ක් අඩුම 25ක් වගේ ගේනවා. එතකොට එහෙම ගෙනාවට පස්සේ දවස් ගානයිනේ කන්න දෙන්න පුළුවන්. අද ඉවරයි ගේන්න කෙනෙකුත් නැහැ. ඉතින් මං අද හන්දියට ගිහිල්ලා අපේ වීකොටන මෝලෙන් ගෙනාවා හුන්සල් කිලෝ 2ක් විතර ගෙනාවා. දවස් දෙකකට වගේ ෂේප් කරගන්න. එතකොට ඒක අර හුන්සාල් ටික විතරක් ගොඩක් පොඩි ඒක විතරක් දෙන්න බැරි නිසා මම මේ කංකුන් ටිකක් පොඩියට සාමාන්‍ය ගානට කපලා ඒකත් එක්ක මික්ස් කරලා තමයි දෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් එයාලා කංකුන් එහෙම වෙනම කනවා මම පාත්‍යයක් හදලා තියෙන්නේ. මෙහෙම දුන්නට පස්සේ පොඩි පැටවෝ එහෙම කන්න බලන ප්‍රමාණය වැඩි. එතකොට හුන්සාල් ඇට ටිකත් එක්ක කංකුන් ටිකත් යනවා. ඒ කියන්නේ කොළ වර්ග දෙන එක හැමතිස්සෙම හොඳයි. දැන් හැබැයි ටිකක් මේ දවස්වල ගොඩක් ලොකු වැස්ස හින්දා මම කෙසෙල් කොළ එහෙම දෙන්නේ නැහැ. ඔය කංකුන් ටිකක් දෙන්නේ අද කූල් කෑමක් නැති නිසා හුන්සාල් ටිකත් එක්ක මික්ස් කරලා දෙන්න ඕනේ නිසා. ඔය විදිහට තමයි ඉතින් අද දවසේ යාළට කුකුල් කෑම නැතුව දවස ගෙවෙන්නේ. ඔයාලට පුළුවන් නම් හාල් කුඩු හුන්සාල් ඔය වගේ දේවල් මික්ස් කරලා දුන්නොත් අපිට අර කුකුල් කෑම වියදම ටිකක් අවම කරගන්න පුළුවන්. දැන් මෙතන මම මේ බෑග් කිහිපයක දාලා තැන් තැන් වල දුන්නේ. මොකද එක තැනක දෙන්න බෑ මෙයාලා රණ්ඩු කරගන්න නිසා. එතකොට අර කංකුන් ටිකත් එයාලා කනවා. මේ පොඩි පොඩි කෑලි වලින් ඉඳන් හොලන් කනවා. එතකොට වතුර එක නම් ඔය වගේ කහපාට වෙලා තියෙන්නේ. අද මම එයාලට බීකෝපෙති දාලා දුන්නා. හේතුව වැස්සත් එක්ක සෙමගතියට ඒ වගේ දේවල් වලට හොඳ හින්දා මම බීකෝපෙති ටිකක් දාලා දුන්නා. ඔය බීකෝපෙති දාපම නිසා තමයි වතුර එක කහපාට වෙලා තියෙන්නේ. ඔන්න විදියට තමයි අද දවසේ යාලට උදේට කෑම දුන්නේ.